සුබ දවසක්. මම තුසිත ඉඩමේ ගෙදර මම වෘත්තීන් ගුරුවරයෙක්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනය පිළිබඳව. අධ්‍යාපනය කියන දේ අපි හැදෑරුවා, අපි පාසල් ගියා, ඔබත් යන්න ඇති, ඔබේ දරුවන්ටත් අධ්‍යාපනය කියන දේ ලබා දෙනවා ඇති. නමුත් මේ අධ්‍යාපනය කියන්නේ මොකක්ද? මේකෙන් ලැබෙන දේවල් මොනවාද කියලා අපි හොඳට තේරුම් බේරුම් කරගෙන දින්නේ. ඒත් එක්ක ඒ කියන්නේ ගුරුවරු ඇරෙන්න, අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න අය ඇරෙන්න අනිත් බහුතරයක් මේ ගැන අපි හොයලා බලනවාද කියන කාරණාව තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ ඒ ගැන දැනුවත් වුණොත් අපිට මම හිතනවා කිසියම් විමසීම් බුද්ධියකින් යුතුව අධ්‍යාපනය කියන දේ පරිහරණය කරන්න පුළුවන් කියන එක. ඒක ඉතා වැදගත් කාරණාවක්. හොඳයි. අපි අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා අපි දැන් හොයලා බලමු. අධ්‍යාපනය කියලා කියන්නේ අත්දැකීම් තුලින් දැනුම, කුසලතා, වටිනාකම්, අවබෝධයට ලක්වීමේ ක්‍රියාවලියට අපි කියනවා අධ්‍යාපනය කියලා. කියන්නේ අත්දැකීම් තුලින්, නැවතත් මම කියන්නේ අත්දැකීම් තුලින් පුද්ගලයාට දැනුම ලැබෙනවා. ඒත් එක්ක කුසලතාවය ලැබෙනවා. ඒත් එක්කම ඔහුට වටිනාකම් සහ ඒවාෙහි අවබෝධය ලබා ගන්නා ක්‍රමවේදයට, ක්‍රියාවලියට කියනවා අධ්‍යාපනය කියලා. හරිනේ. ඊළඟට අධ්‍යාපනය කොයි විදිහටද සිද්ධ වෙන්නේ? ක්‍රියාවලිය. අත්දැකීම් තුලින් අධ්‍යාපනය කියන දේ සිද්ධ වෙනවා. ඒත් එක්කම පුද්ගලික වශයෙන් ඔහු පෞද්ගලිකව කරන ගවේෂණය තුලිනුත් අධ්‍යාපනය කියන දේ ඔහුට ලැබෙනවා. අනිත් එක තමයි අන් අයත් එක්ක කරන අන්තර් ක්‍රියාකාරී කටයුතු වලින් ලබා ගන්නා ඒ අත්දැකීම් ඇසුරිනුත්, ඒ ක්‍රියාකාරීත්වයන් ඇසුරිනුත් ඔහුට අධ්‍යාපනය කියන දේ ලැබෙනවා. එතකොට අත්දැකීම් වලින් ලැබෙනවා, ඔහු කරන ගවේෂණයන් තුලින් ලැබෙනවා, අන්‍යෝන්‍ය සම්බන්ධතා හරහා ඔහු විසින් සිදු කරගන්නා ක්‍රියාකාරීත්වයන් තුලින් අධ්‍යාපනය කියන දේ ලැබෙනවා. හරි. අධ්‍යාපනය කියන දේ ලැබෙනකොට අපි මේක වෙන් කරගෙන තියෙනවා විධිමත් අධ්‍යාපනය සහ අවිධිමත් අධ්‍යාපනය කියලා. විධිමත් අධ්‍යාපනය කියන්නේ අපි පාසල් යනවා, විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ කරගන්න අධ්‍යාපනය. මේකේ තියෙනවා ඉතින් විෂය මාලාවක් තියෙන්න ඕන, ගුරුවරු ඉන්න ඕන, ශිෂ්‍යයන් ඉන්නවා, පන්ති කාමර තියෙනවා, ඉගෙනීමේ ගෙනුම් ක්‍රමවේද භාවිතා කරන මෙන්න මේ දේවල් මේකේ සිද්ධ වෙනවා. එතකොට දැන් අවිධිමත් අධ්‍යාපනය තුළ ටිකක් වෙනස්. එතකොට මේක සමහරවිට මගතොටේදී වෙන්න පුළුවන් අපේ. ඒ දැනුවත් වීම, අත්දැකීම. ඊළඟට රූපවාහිනිය තුලින්, ජංගම දුරකථන ඔස්සේ, අන්තර්ජාලය තුලින් මෙන්න මේ වගේ ක්‍රමවේද තුලින් අධ්‍යාපනය, අවිධිමත් අධ්‍යාපනය සිද්ධ වෙන්න පුළුවන්. හොඳයි. ඒ කියන්නේ අර අධ්‍යාපනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන ක්‍රම දෙක තමයි ඔය කිව්වේ විධිමත් සහ අවිධිමත් කියලා. ඊළඟට අපි කතා කරමු අධ්‍යාපනය ওই විදිහට ලැබුවට පස්සේ මොකක්ද අපිට ලැබෙන්නේ? අධ්‍යාපනය ලැබුණායින් පස්සේ ඔහු තුල මෙන්න මේ දේවල් වෙන්න ඕන. වර්ධනයක් වෙන්න ඕන. මොකක්ද වර්ධනය වෙන්න ඕන? අපි ඕන දෙයකින් අපි ප්‍රගතියක් බලාපොරොත්තු වෙනවානේ. හොඳයි. අධ්‍යාපනය ලැබුණායින් පස්සේ බුද්ධිමය වර්ධනයක් තියෙන්න ඕන. වර්ධනය අවස්ථාවක් අපිට දැක ගන්න පුළුවන් වෙන්න ඕන. බුද්ධිමය වශයෙන්. ඊළඟට සමාජීය සහ චිත්තාවේගී වශයෙන් ඔහුගේ වර්ධනයක් දැක ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ බුද්ධිමය වශයෙන් කියන්නේ ඔහුගේ මානසික මට්ටමින් ඔහු දිනුවකට ලක් වෙන්න ඕන. ඊළඟ කාරණාව තමයි සමාජීය වශයෙන් ඔහුට කිසියම් දිනුවකට ලක් වෙලා තියෙන්න ඕන. ඒත් එක්කම චිත්තාවේග කියන්නේ ඔහුගේ මේ හැසිරීම ක්‍රියාවලිය මනෝමය සහ කායිකමය වශයෙන් ඔහුගේ කොයි ආකාරයෙන්ද ඒ චිත්තාවේගයන් සිද්ධ වෙන්නේ, ක්‍රියාවලිය දියුණුවක් සිද්ධ වෙලා තියෙනවද, තියෙන්න ඕනි කියන එක තමයි මෙතන කතා කරන්නේ. එතකොට බුද්ධිමය වර්ධනයක්, සමාජීය සහ චිත්තාවේගයේ වර්ධනීය ලක්ෂණ පෙනෙන්න ඕන අධ්‍යාපනය කියන දේ ඔහු ලැබුවා නම්. ඊළඟට
අපි පෞද්ගලිකව මොන දේවල්ද සාක්ෂාත් කරගන්නේ? අධ්‍යාපනය ලැබුවයින් පස්සේ අපිට ඒ ලබාගත් දැනුම හරහා තීරණ ගන්න පුළුවන්. ලබාගත් දැනුම අත්දැකීම් හරහා තීරණ ගන්න පුළුවන්. ඊළඟට තමයි ඒ අධ්‍යාපනය තුළින් අපිට සමාජයට දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. ඊළඟට තමයි මේ අධ්‍යාපනය ලබා ගැනීමෙන් පෞද්ගලිකව අපි ඉලක්කවලට හඹා යෑමේ හැකියාව බලයක් ලබා දෙනවා අධ්‍යාපනය කියන දේ ලබා ගත්තට පස්සේ. ඒතර මෙන්න මේ දේවල් අපිට ලැබෙනවා අධ්‍යාපනය ලබා ගත්තට පස්සේ. ඒත් එක්කම ලැබෙනවා විවේචනාත්මක චින්තන හැකියාවක් අධ්‍යාපනය තුලින් ලැබෙනවා. ඒ කියන්නේ මේක කොහොමද වෙන්නේ? අපි දැන් ලබාගත් දැනුමත් එක්ක හරි මේ අඹගෙඩිය කොහොමද පහළට වැටෙන්නේ කියලා අපිට තීරණය කරන්න පුළුවන් අපි අර ගත්ත දැනුමත් එක්ක. එතකොට ඒක හිතන්න පුළුවන්. අයි එහෙනම් අඹගෙඩිය උරට යන්නේ නැති අර පරිේශන මට්ටමින් අපිට හිතීමේ හැකියාවක් ළඟා කර ගන්න පුළුවන් අර දැනුම සහ කුසලතාවයන් ඊළඟට වටිනාකම් අවබෝධයන් ලැබීම තුලින්. ඒත් එක්කම ওই කියන දේවල් දැනුම කුසලතාවයන් ආකල්ප සංවර්ධනය මේ කොටස් තුනත් එක්ක අධ්‍යාපනයෙන් පුද්ගලයාගේ ලැබෙන හැකියාවක් වර්ධනය වෙනවා නිර්මාණශීලීත්වය කියන දේ. ඒත් එක්කම අපිට ලැබෙනවා ජීවිත කාලය පුරාවටම අපි ඒ ශේෂ්ත්‍ර ඔස්සේ ලබාගත් දැනුම පෝෂණය කර ගැනීමෙන් ඉදිරියට යෑමේ හැකියාවක් අපිට ළඟා කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන ක්‍රියාවලිය අධ්‍යාපනය කියන දේ තුල අපිට ලැබෙන්න ඕන. හොඳයි. එතකොට දැන් ওই විදිහට අපි අධ්‍යාපනය කියන දේ තේරුම් බේරුම් කරගත්තානේ. මේ විදිහට අපි අධ්‍යාපනය කියන දේ කිසියම් දල වශයෙන් අවබෝධයක් ලබා ගත්තා, විස්තර කිරීමක් කරගත්තා. දැන් අපි වැඩිහිටියෝ විදිහට අපි අධ්‍යාපනය හදාarලා තිනවා. අපේ දරුවන්ට අපි අධ්‍යාපනය ලබා දෙනවා. එතකොට මෙන්න මේ ලබා ගන්න දේවල් අපි කරන්නේ අපි ජීවිතය තුළ කිසියම් තෘප්තිමත් භාවයකට පත් වෙන්නනේ. සම්පූර්ණ තෘප්තියක් ලැබෙනවා කියන්නේ නෑ මං. නමුත් කිසියම් මං කියන්නේ සැනසීමක් තියෙන්න ඕන නේ. ඒක නිසා මේ අපි ලබාගත් අධ්‍යාපනයත් එක්ක මෙහෙම දේවල් අපිට ලැබුණද? මේක මම ප්‍රශ්න ටිකක් අහන්නම් ඕගොල්ලන්ගේ. ඕගොල්ලෝ පෞද්ගලිකව ඒක විමසලා බලන්න. මේක අපි තර්ක කරන්න ඕනේ. අපි පෞද්ගලිකව ඒක විමසලා බලලා අපිට අවශ්‍ය හොඳ පාරක් තියෙනවනේ ඒක තෝරගන්න අවශ්‍ය පහසුකමක් සහ පෙළඹවීමක් කිරීමක් තමයි මම මේ කරන්නේ. මේක අර ලොකු ගැටලුවක් කරගෙන මේක ප්‍රශ්නයක් ඉස්මතු කරගෙන ඒක ගැටෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අපේ මතය අපි කිසියම් දැක්මක් තියෙනවානේ අපිට ලෝකයේ දිහා. ඒ දකින්න දැක්මට වඩා මේ අධ්‍යාපනයෙන් වෙනම පැත්තකට අපි හැරෙව්වද කියන දේ පොඩ්ඩක් හිතලා බලන්න. මම කියන්නේ ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔබ පෞද්ගලිකව හිතලා බලන්න. අනේ මං දැන් එහෙම නොවුනනම් මං කොච්චර සාමකාමීද කියලා හිතෙන්න පුළුවන්. එහෙම දැන් මේ ලැබිච්ච දේ මං කොච්චර දෙවුනුද කියලා ඔයාලට ලැබෙන්නත් හිතෙන්න පුළුවන්. එතකොට මේ ලැබිච්ච අපේ දකින්න දැක්ම පුද්ගලික වශයෙන් අපේ දැක්ම ඒ කියන්නේ අර බුද්ධිය ආකල්පමීය වශයෙන් අපි කරන නිවැරදිතාවය සාධාරණද? ඊළඟට මේ අධ්‍යාපනය කියන දේ අපි සමාජයත් එක්ක සම්බන්ධ වෙනකොට මේක කොයිතරම් දුරට වැදගත්ද කියන එක. ඒ කියන්නේ අපිට දැන් අපි ඉන්න පළාතේ තියෙන අඩු ගන්න මේ බුද්ධිමය පැත්ත අපි පැත්තකට දැම්මොත් අපිට ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව මේ අධ්‍යාපනය තුලින් අපි හදාගන්න පුළුවන් වුණාද? ඒ කියන්නේ අපිට වෘත්තීන් ටික මේ වටපිටාවෙන් අපි ලබන අධ්‍යාපනයෙන් තුලින් කරගන්නවද අපි? ඊළඟට අපිට රැකියාව අවස්ථා ටික එතන ලැබිලා තියෙනවා. අපිට පහසුවෙන් ඊළඟට අපි අපේ දරුවෝ පවා මේ ඉස්සරහට ගියාට පස්සේ මෙන්න මේ රැකියාව බලන්න තියෙනවා. මේක ඉගෙන ගත්තායින් පස්සේ මේ දේවල් තියෙනවා කියලා අපිට පෙන්වන්න අවශ්‍ය වටපිටාව අපි අධ්‍යාපනය තුලින් අපි හදාගත්තද හැදිලා තියෙනවද කියලා බලන්න. එතකොට ඔන්න ඔය ප්‍රශ්න ටික යොමු කරන්නේ මේ අපි අධ්‍යාපනය කියන දේ අපි
නිර්මාණය අපි එකට කැපකිරීමක් කරනවා නම් ඒ කැපකිරීම ඊට කලින් අපි නිවැරදිද කියලා හොඳින් අවබෝධ කරගන්න ඕන. එහෙම ඒ නිවැරදිතාවයකට අපි පත් වුණොත් ටග්ගල අපිට පුළුවන් මේ යනවට වඩා මම මෙහෙම වෙනස් වුණා නම් අපිට මගේ ජීවිතයේ අපහසුවකින් තොරව ජීවත් වෙන්න පුළුවන් කියන දේවත් අඩු ගන්න අපිට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝම අපහසුවෙන් ජීවත් වෙනවා කියන එක නෙමෙයි. ගොඩක් වෙලාවට අපි සමාජයේ දකින්නේ ගැටලු කියන දේ මහ බරපතල විදිහට මේ සමාජය තුළ වර්තමානයේ අපිට දකින්න තියෙනවා. ඒක තමයි මම මේක මේ වැඩිපුර මම ඉස්මතු කරන්නේ ඒකට පිළිතුරක් විදිහට. එතකොට මෙතනදී මෙන්න මේ කියන කාරණාවට මම එක හැරවුම් ලක්ෂයක් කරගන්නවා. මොකක්ද? බුද්ධිය කියන දේ. බුද්ධිය කියන දේ අපිට හොඳට හඳුනා ගන්න පුළුවන් නම් අපි හැම කෙනෙක්ගේම ධාරතාවය අර ඔබට ලැබිලා තියෙන ශක්තිය මොකක්ද කියන එක හොඳට අපිට තේරුම් බේරුම් කරගන්න පුළුවන් නම් අපිට එතනදී පුළුවන් ඔබේ හැකියාවට ගැළපෙන විදිහට අධ්‍යාපනය අවශ්‍ය දේවල් ලබාගෙන ඔබේ ජීවිත සාර්ථක කරගන්න. අධ්‍යාපන ලබා ගන්න අපේ ජීවිතය සාර්ථක කරගන්නේ. ඒක භෞතිකමය වශයෙන් වෙන්න පුළුවන්, ඉතින් ආධ්‍යාත්මික වශයෙන් වෙන්න පුළුවන්. ඒ දේවල් බොහොම සතුට ලබා ගන්න අපි හැම කෙනෙම පෙළඹෙන්නේ. අපි හැම කෙනෙම දුක් විඳින්න කැමති නෑනේ. ඉතින් ඒකට මම කියන්නේ අපේ බුද්ධිය අපේ එක එක පුද්ගලයාගෙන් තුල තියෙන ශක්තියින් ප්‍රමාණය අපිට අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක ඔබේ ඉදිරි දියුණුවට සහ රටේ දියුණුවට, ප්‍රදේශයේ පවුලේ සියලු දේවල් දියුණුවට ඒ දේ යොදවන්න පුළුවන්. අපි ඊළඟ වැඩසටහනින් කතා කරමු මෙන්න මේක මොකක්ද? බුද්ධිය කියන දේ කොයි විදිහට ලැබිලා තියෙන්නේ? බුද්ධිය කොහොමද අපි ළඟ ගැබ්බෙලා තියෙන්නේ? සහ මං එතනදී ඔන්න එකතු වෙන්නම් අධ්‍යාපනය, බුද්ධිය සහ සංගීතය කොතනද සම්බන්ධ වෙන්නේ? අපිට ඒක ගලපා ගන්න කොච්චර බොහොම සුන්දර විදිහට මේක ගැලපිලා යනවද කියන දේ කතා බහට ලක් කරන්න. අද ටිකක් වැඩිපුර කතා කරමු නිසා අධ්‍යාපනය ගැන මම මේ වැඩසටහන මෙතනින් අද නිමා කරනවා. අපි ඊළඟ වැඩසටහනින් මම ඉක්මනින්ම මුණ ගැහෙන්නම් මේ බුද්ධිය කියන දේත් එක්ක අධ්‍යාපනය කොයි විදිහට අපිට හරව ගන්න පුළුවන්ද කියන එක. මම ඔබට කියන්නේ නෑ මේ ආකාරයෙන් සිද්ධ කරන්න කියලා. මේ දේවල් හොඳට හිතලා බලලා අපේ ජීවිත සාර්ථක කරගන්න කියන ආරාධනයක් තමයි කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි අදත් මාත් එක්ක රැඳිලා හිටියට.